ඔයාලගේ ගෙවල් වල තියෙනවද ඩැමේජ් වුණු බොඳ වුණු ගන්නම දෙයක් නැති ෆොටෝස්? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Google Nano Banana කියන AI මොඩල් එක පාවිච්චි කරලා මෙන්න මේ වගේ ඩැමේජ් වුණු බොඳ වුණු ගන්නම දෙයක් නැති ඔයාලගේ ආච්චිලා සීයලාගේ අම්මලා තාත්තලාගේ නැත්නම් ඔයාලගේ පොඩි කාලේ ෆොටෝස් රීස්ටෝර් කරගන්න සුපිරි ක්‍රමයක් ගැන. මේ වැඩේ ස්ටුඩියෝ වල ඉන්න අයටත් ගොඩක් වැදගත්. මොකද ඉස්සර වගේ ගොඩක් කල් ගත කරන්නේ නැතුව ඉස්සරටත් වඩා හොඳට පර්ෆෙක්ට් විදියට ඔයාලගේ ක්ලයන්ට්ලාට මෙන්න මේ සර්විස් එක දෙන්න පුළුවන්. මේක සුපිරි වැඩක්. මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. ඒ වගේම තමයි subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා කියන වීඩියෝ ඉස්සරහටත් මම අරන් එනවා. මම මේ වගේ ඩැමේජ් වුණු ෆොටෝස් කිහිපයක් දැනටම සිලෙක්ට් කරලා තියාගෙන ඉන්නවා. ඔයාලට මේක කරලා පෙන්නන්න. අපි බලමු මුලින්ම මේ ෆොටෝස් තියෙන කන්ඩිෂන් එක මොකක්ද කියලා. හරි, දැන් ඔයාලට පේනවා ඇති මම සිලෙක්ට් කරගෙන ඉන්න ෆොටෝස් ටික. බලන්න මේ ෆොටෝස් වල තියෙන කන්ඩිෂන් එක හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ගන්නම දෙයක් නැති තරම්. සමහරක් ඒවා ඉරිලා, තීන්ත බොඳ වෙලා, පුස්කාලා, එක පැල්ලම් ඇවිල්ලා ගන්නම දෙයක් නැහැ. ඉතින් මේ වගේ ෆොටෝ එකක් රීස්ටෝර් කරනවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඉතින් මේ වගේ අමාරු වැඩක් Google Nano Banana පාවිච්චි කරලා කොහොමද අපි සුපිරිවටම ඉක්මනින් කරගන්නේ කියලා තමයි අද කතා කරන්නේ. මුලින්ම අපි browser එක open කරගෙන address bar එකේ type කරමු Gemini කියලා. අපි මේ මොඩල් එක පාවිච්චි කරන්න යන්න ඕනි Google Gemini කියන මෙන්න මේ link එකට. හරි, ඔයාලට මෙන්න මේ වගේ තමයි මුලින්ම interface එක පෙන්වන්නේ. ඔයාලට මෙන්න මේ දකුණු පැත්තේ sign in button එකෙන් sign වෙන්න වෙනවා. ෆොටෝ ජෙනරේට් කරගන්න ඕන නම් ඉමේජ් ජෙනරේෂන්ස් වලට sign in වෙලා ඉන්න ඕනි. හරි, එතකොට ඔන්න මගේ ඊමේල් ඇඩ්‍රස් එක පෙන්නනවා. මම ඒක sign කරගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ පාස්වර්ඩ් එක type කරගන්න. next දෙන්න. දැන් අපි Google Gemini වලට sign in වෙලා ඉන්නේ. ඒ වගේම තමයි මේ යට තියෙනවා ඔයාලට පේනවා ඇති create image කියලා tag එකක්. මෙන්න මේක තමයි අපි මේ image generations වලට select කරගන්න Nano Banana model එක. මෙතනින් අපි මෙන්න මේ 2.5 Pro කියන model එක තමයි භාවිතා කරන්නේ. ඒ වගේම තමයි අපි ඒක භාවිතා කරන්නේ image generations වලට නිසා මෙන්න මේ create image කියන මෙන්න මේ tag එක අපි දෙන්න ඕනි. එහෙම නැතුව මෙතන මොනවා හරි type කරොත් ඒක text based විදිහට තමයි Gemini එක ගන්නෙ. අපිට Nano Banana වල features පාවිච්චි කරන්න ඕන නිසා අපි මෙන්න මේ create image කියන මෙන්න මේ tag එක දාගන්නවා. දැන් මම ඔයාලට පෙන්නුවා මම restore කරගන්න යන photos ටික. මම එකකින් මුලින්ම කරන්නේ මෙන්න මේ plus icon එක click කරලා එක image එකක් මෙතෙන්ට upload කරගන්නවා. අපි මුලින්ම බලමු මෙන්න මේ පළවෙනි image එක අරගෙන අප්ලෝඩ් කරලා කොහොමද මේක වෙන්නේ කියලා. ඒ වගේම තමයි මම මෙතනට type කරන්නේ පොඩි prompt කීපයක්. අපිට Nano Banana එකකින් වැඩ ගොඩක් ගන්න පුළුවන්. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේ image restore කරන විදිය ගැන විතරයි. ඒ නිසා මම image restorations වලට අදාළ prompt කීපයක් විතරයි මෙතෙන්ට දෙන්නේ. නමුත් අපිට නොයෙකුත් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. අපි ඉස්සරහටත් කතා කරමු Gemini පාවිච්චි කරලා කොහොමද මේ image ආශ්‍රිත වැඩ කටයුතු කරගන්න කියලා. මම Word file එක මේ prompts කීපය save කරගෙන තියාගෙන ඉන්නවා. මම ඒකේ මුලින්ම ගන්නවා මෙන්න මේ restore this image and color කියන මෙන්න මේ prompt එක. මේක ගොඩාක් දිග prompt එකක් නෙමෙයි. ඊටාම සරලයි, කෙටියෙන් දෙන්න තියෙන්නේ. ලොකු විස්තර කරන්න මොකුත් නැහැ. මම මේකෙත් දෙන්නේ මේ image එක තිබුණු විදිහට restore කරන්න සහ මේ image එක color කරන්න කියලා. දැන් black and white image එකක් තියෙනවා වලට පේනවා ඇති. මම දෙන්නේ මේක මට color කරලා දෙන්න කියලා. හරි, මම මෙහෙම දීලා මෙතනින් submit කරනවා. පොඩි වෙලාවක් යනවා. බලන්න ඔයාලට කොහොමද මේක පේන්නේ කියලා. ඔයාලා පුදුම වෙන්න යන්නේ දැන් මෙන්න මේ restoration එක දැකලා. ඔයාලට පේනවද දැන්? මේ බලන්න මම restore කරගත්ත image එක. මෙන්න බලන්න original image එක. හොඳට බලන්න මොනවද වෙනස කියලා. පේනව නේද? හරිම පහසුයි, හරිම ඉක්මන්. මේ වැඩේ අපි ස්ටුඩියෝ එකට ගිහිල්ලා කරන්න ගියා නම් කොච්චර කාලයක් යයිද, කොච්චර වියදමක් යයිද. ඒ වගේම තමයි තව එක දෙයක් තියෙනවා. මෙන්න මෙතන Gemini එකේ logo එක මේ හැම image එකකම මෙන්න මෙතන watermark එකක් විදියට එනවා. මේකට හේතුව මම හිතන්නේ මම මේ free version එක පාවිච්චි කරන නිසා. මොකද මමත් මේකේ subscriptions මොකුත් අරන් නැහැ. මමත් මේ free version එක ගන්න. ඉතින් බලන්න free version එකෙන් අපිට කොච්චර ගේමක් ගහගන්න පුළුවන්ද කියලා. අපිට Fiverr එකේ, Upwork එකේ මෙන්න මේ වගේ service එකක් දෙන්නත් පුළුවන්. මේ තරම් perfect විදියට මං හිතන්නේ
ෆොටෝ රීටච් කරන කෙනෙකුටවත් මේ වගේ ඉක්මනකට කරගන්න පුළුවන් වෙයි කියලා. මම තව පොඩි ට්‍රික් එකක් ඔයාලට කියලා දෙන්නම්. මට පුළුවන් මෙන්න මේ ඉමේජ් එක ෆුල් ඩවුන්ලෝඩ් මෙන්න මේ තියෙන්නේ. ඩවුන්ලෝඩ් ෆුල් සයිස් එක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා Photoshop ගැන ටිකක් හරි දන්නවනම් ලොකු දෙයක් නෙමෙයි ටිකක් හරි දන්නවනම් ඔයාලට පුළුවන් Photoshop open කරගෙන මෙන්න මේ Gemini වලින් එන මෙන්න මේ logo එක මකලා දාන්න. මම ඒකත් කරන විදිහ ඔයාලට පෙන්නන්න. ඔයාලට Photoshop බැරි නම් ඒ ගැනත් කියන්න මට comment section එකේ දාන්න. මම ඒකටත් වෙනම වීඩියෝ සීරීස් එකක් අරන් එන්නම්. මම Adobe Photoshop open කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එක ඕපන් කරගන්නවා. ඒක ඕපන් කරගන්නේ ෆයිල් ගිහිල්ලා ඕපන්. ඊට පස්සේ මම අර ඩවුන්ලෝඩ් කරගත්ත රීටච් කරගත්ත නැත්නම් රීස්ටෝර් කරගත්ත ඉමේජ් එක ගන්නවා. අරගෙන මෙන්න මේ තියෙනවනේ ඔයාලට පේනවනේ Gemini වල සයින් එක තියෙනවා. මේ සයින් එක මට තියෙන්නේ මෙන්න මෙහෙම මේක වටේට මෙහෙම ඇඳලා මේක උඩ රයිට් ක්ලික් කරලා මෙන්න මේ fill කියන එක දීලා මෙන්න මේ content aware කියන එක දෙන්න. content aware මේ බලන්න මෙතනක් තියෙනවා content aware fill. නැත්තම් මෙතන fill එකට ගිහිල්ලා යන්න පුළුවන්. මෙන්න මේක දෙන්න දීලා ඕකේ කරන්න. control D එක ගහන්න. තේනවද? කිසිම හානියක් උනේ නැහැ. logo එකත් අයින් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඔයාලට මේක file ගිහිල්ලා export ගිහිල්ලා export as ගිහිල්ලා save කරගන්න පුළුවන්. මෙතනින් quality එක දුන්නා. save කරගත්තා. මේක Photoshop ගැන දන්න අය නම් දන්නවා මේක විනාඩියක්වත් යන්නේ නැති වැඩක් කියලා. මෙතනින් ඔයාලට තියෙන්නේ save කරගන්න. අපි බලමු මේක දැන් desktop එකේ තියෙනවා. මෙන්න image එක. විනාඩියක් ඇතුළත මේ ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා Photoshop දන්නවා නම් ඔයාලට තව වැඩක් තියෙනවා කරගන්න පුළුවන්. ඒ තමයි ඔයාලා මේ Nano Banana එකට image එකක් upload කරනකොට අපි ඒ දෙන image එකට ඒ image එකේ aspect ratio එකට අදාළ විදිහට තමයි අපිට ඒකේ result එකත් generate වෙලා එන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් Photoshop වලින් අපිට අදාළ විදිහට canvas එක ඒ size එක හදලා ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. අපිට Gemini වලින් පුළුවන් අපිට ඒ sizes තෝරගන්න. නමුත් මම දැක්ක විදිහට Photoshop වලින් හදලා දාන එක ඊට වඩා සාර්ථක ක්‍රමයක්. අපි ඒක කරන විදිහත් බලමු. මට ඕනි මුලින්ම මෙතන new file ගිහිල්ලා මෙතනින් print කරගන්න ෆොටෝ එකක් ගන්න. ඒ ෆොටෝ එකේ size එක තමයි දැන් මට ඕන විදිහට මෙන්න මෙතන ෆොටෝ කියන එකට ගිහිල්ලා මෙන්න මේ 6:4 කියන size එක. මට මේ size එකට තමයි ෆොටෝ එකක් print කරගන්න ඕනි. ඔයාලට ඕන නම් ඊට වඩා වෙන sizes නැත්තම් මෙතන custom වලින් දෙන්න පුළුවන්. මම මෙතන 6:4 තමයි දෙන්නේ. මෙන්න මෙහෙම දීලා create කරගන්නවා. මෙන්න canvas එක ආවා. ඊට පස්සේ මම කරන්නේ open කරගන්නවා. මට restore කරන්න ඕන image එකක්. මට ඕනි මෙන්න මේ image එක restore කරන්න. මෙන්න මේක බලන්න හොඳටම damage වෙලා තියෙන්නේ. මම මේක ඇදලා අරන් ගිහිල්ලා මෙන්න මේකට දාගන්නවා. හරි size එක පොඩි. මම කරන්නේ මේක right click කරලා convert to smart object දෙනවා. මොකද මේක size එක ලොකු කරද්දි තවත් damage වෙයි මේකේ තියෙන දේවල්. ඒ නිසා මම ඒක smart object එකක් විදිහට හදාගෙන මෙන්න මේ විදිහට size එක ලොකු කරගන්නවා. ලොක් කරගෙන enter කරනවා. දැන් මේ 6:4 size එකට මේ ෆොටෝ එක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මම මේක නැවත වතාවක් මේකට right click කරලා rasterize layer කියන එක දෙනවා. හරි. ඊට පස්සේ තව වැඩක් මට කරන්න පුළුවන්. මෙන්න මේ view වලට ගිහිල්ලා මට පුළුවන් මෙන්න මෙතනින් guides කිහිපයක් දාගන්න. මේ ටික මම කියලා දෙන්නේ අමතරව ඔයාලට මේ දේවල් කරන්න ඕනේ නැහැ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. මම මේ කියලා දෙන්නේ ඔයාලා ස්ටුඩියෝ එකක හරි ඒ වගේ printing service එකක් කරගන්න අවශ්‍යයි නම් කරගන්න විදිය ගැන. මේක ඔයාලට අනිවාර්යම නැහැ. ඒකත් මතක තියාගන්න. මම ඊට පස්සේ මෙන්න මෙතන මේ rectangle marquee tool කියන එක select කරගෙන මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ ටික delete කරගන්නවා. මේක මේ පොඩි වැඩක්. ඊට වඩා හොඳ විදියවල් තියෙනවා මේක කරන්න. මම මේ ෂණිකව ඔයාලට තේරෙන විදිය තමයි කියන්නේ. මේවා select කරගත්තා. මෙන්න මේ guide එක ගාවට delete කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේක export ගිහිල්ලා export as ගිහිල්ලා අර වගේම save කරගන්නවා. ඔන්න බලන්නකෝ. මම මේක ඔන්න save කරගත්තා.
මම මේකට දෙනවා නමක් දීලා ඔන්න සේව් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ Google Gemini වලට ගිහලා මෙන්න මේ ෆොටෝ එක මම අප්ලෝඩ් කරගන්නවා. ඔයාලට මම මේ කරපු වැඩේ තේරෙන්නේ නැති මේක අනිවාර්ය නෑ. ඔයාලට මේක printing මොකක් හරි වැඩකට ගන්න ඕන නම් තමයි මේක කරන්න ඕනේ. නැත්නම් ඔයාලට කෙලින්ම image එකක් අප්ලෝඩ් කරලා මෙතනින් රීස්ටෝර් කරගන්න පුළුවන්. මොනවත් කරන්න ඕනේ නෑ. 1 විනාඩියයි යන්නේ මේ වැඩේට. ඊට පස්සේ මම මෙන්න මේ නැවත වතාවක් මෙන්න මේ prompt එකම අරගෙන මෙන්න මෙතනින් paste කරගන්නවා. copy කරලා paste කරනවා. ඊට පස්සේ මේක enter කරනවා. අපි බලමු මේක කොහොමද රීස්ටෝර් වෙලා image එකේ color වෙනස් වෙලා එන්නේ කියලා. විශේෂම දේ තමයි මම මේ වැඩ කරන්නේ තනිකරම free version එකේ. ඒ කියන්නේ මම මේකේ subscription එකක්වත් අරන් නැහැ. හරි. දැන් පේනව නේද ඔයාලට? කොහොමද image එකේ වෙනස? අපි මේක download කරලා බලමු. කොහොමද ඒක? ඔයාලා Photoshop එකෙන් හදපු නිසා නේද මේ විදියට ආවේ? ඒ size එකටම superior ටම ඇවිල්ලා තියෙනවා. හරි. තව දෙයක් අපිට කරන්න පුළුවන්. අපි කරමු මෙහෙම. ඔයාලට හිතන්න මෙන්න මේක ඔයාලට මේක තව චුට්ටක් vibrance එක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක දිලිසෙන විදිය. මේක නිකන් dull වෙච්ච color එකක් වගේ තියෙන්නේ. අපි බලමු කොහොමද මේකේ vibrance එක වැඩි කරගන්නේ කියලා. ඒකට ඔන්න තව prompt එකක් තියෙනවා. make color more vibrant. අපි මේක දෙමු. ඔන්න බලන්නකො වෙන දේ. ඔයාලට මේ පරණ ෆොටෝ එක පේනව නේද? පරණ ෆොටෝ එක මේ විදිහට තිබ්බේ. අපි ඒක හදාගත්තා. color කරලා restore කරලා මෙන්න මේ විදිහට ඒක අපි තවත් vibrant එක වැඩි කරනවා. ඒ කියන්නේ අපි මේකේ දිලිසෙන ගතිය preview කරනවා. ඔන්න මම පරණ ෆොටෝ එක පෙන්නන්නම්. ඒ වගේම ඔරිජිනල් ෆොටෝ එක පෙන්නන්නම්. ඒ වගේම අලුත් ෆොටෝ එක පෙන්නන්නම්. මේ තමයි restore වුණු ෆොටෝග්‍රාෆ් එක. ඔයාලට මේක කරන්න කොච්චර කාලයක් යයිද? Photoshop වලින් හරි නැත්නම් වෙනත් tool එකකින් කරනවා නම් දවස් කීයක් යයිද? ඒ වගේම මේ වගේ perfect විදිහට ඔයාලට කරගන්න පුළුවන් වෙයිද? හරි. අපි මේකෙත් මෙන්න මේ Gemini logo එක අයින් කරගමු. ඔන්න මම ඒකත් අයින් කරලා පෙන්නන්න. කලින් වගේම එක පොඩි වැඩක්. මේක වටේට මෙන්න මේ විදිහට මාක් කරගත්තා. ඊට පස්සේ right click කරා content aware fill කියන එක දුන්නා. ඕකේ කරා. පේනවනේ. කොච්චර quality ද? colors හරියටම ඇවිල්ලා තියෙනවා. skin tones ටික මේ dress වල colors ටික හොඳටම ඇවිල්ලා තියෙනවා. කිසිම වෙනසක් නැහැ. මෙන්න මෙයාගේ skin tone එක මෙයාගේ මේ dress එකත් එක්ක චුට්ටක් විතර වෙනස් වෙලා තියෙනවා. අපිට ඒකත් prompt කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි බලමු තව විශේෂ වැඩක් ගැන. දැන් මේක බලන්න. උපරිම ඩැමේජ් වෙලා තියෙන්නේ. ගන්නම දෙයක් නැහැ. දැන් මේක මම Photoshop වලට ගිහිල්ලා sizes කරන්නේ නැහැ. මම මෙහෙමම දෙනවා. ඔයාලට Photoshop වලට ගිහිල්ලා sizes කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම නැවතත් මෙන්න මේ restore this image and color කියන මෙන්න මේ prompt එකම දෙනවා. අපි බලමු මේක කොහොමද දෙන්නේ කියලා. ඒකේ මූණ මැදත් මෙන්න මෙතන තියෙනවා බලන්න කහටක් ගෑවිලා. මේවා තින්ත ගිහින් පුස්කාලා වෙන්න තියෙන ඔක්කොම වෙලා තියෙන්නේ. බලන්න restore වුණු ෆොටෝ එක කලින් තිබුණු ෆොටෝ එක වෙනසක් තියෙනවද කියලා බලන්න ඔයාලටම බාරයි. ඔයාලට පුළුවන් Photoshop වලට ගිහිල්ලා ඔයා මෙන්න මේ logo එක අයින් කරගන්න. ඒ වගේම තමයි මේකේ size එක වෙනස් කරගන්න. නැත්නම් කලින්ම size එක හදාගෙන මෙතන upload කරලා මේක restore කරගන්න. ඕන දෙයක් කරගන්න පුළුවන්. හරි. මට ඕනි මේ color නෙමෙයි. මට මේක black and white වලට ඕනි. මම දෙනවා black and white කියන මෙන්න මේ simple prompt එක. ලොකු දෙයක් නෙමෙයි පොඩි prompt එකක්. black and white. ඔච්චරයි. මේ nano banana කියන මොඩල් එකෙන් මමත් ගොඩක් වැඩ කරගන්නවා. මගේ thumbnail හදන්න තවත් ගොඩක් දේවල් කරගන්න මම පාවිච්චි කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ වැඩවලට ඉස්සරහට මෙන්න මේ tool එක පාවිච්චි කරන්න. මේක free දෙන්නේ. ඔයාලට මේකේ pro version එකකුත් තියෙනවා. ඔයාලට සල්ලි ගෙවලා ගන්නත් පුළුවන්. ගොඩක් වැඩ කරනවා නම් ඔයාලට සල්ලි ගෙවන්නත් පුළුවන්. දැන් බලන්න අර color වෙලා ආපු එක ආයෙම black and white වුණා. බලන්න එක විනාඩියක්වත් ගියේ නැහැ මේ වැඩේට. හරි අපි මේ වගේ තවත් එකක් බලමු. මම ආයෙම අප්ලෝඩ් කරගන්නවා මෙන්න මේ වගේ ඉමේජ් එකක්. මම මෙන්න මේක ගන්න. ගත්තා. අප්ලෝඩ් කරා. මට ඕනි මෙයාවත් රීස්ටෝර් කරලා අර වගේම කලර් කරන්න. ඔයාලට පේනව නේද?
ජෙනරේට් වුණු ඉමේජ් එක ඔරිජිනල් ඉමේජ් එක. දැන් මට ඕනි මෙන්න මේකේ මේ ඇඳුමේ පාට වෙනස් කරන්න. මම මෙතන දානවා make dress කියලා දාලා මගේ අවශ්‍ය කලර් එක එන්ටර් කරනවා. අපි ඉස්සර ෆොටෝෂොප් වලින් මේවා කරන්න කොච්චර මහන්සි වුණාද? ඒත් මේ වගේ පර්ෆෙක්ට් විදියට එන්නේ නැති වෙලාවල් තියෙනවා. AI උනත් 100%ක්ම නිවැරදි කියන්න බෑ. සමහරක් වෙලාවට AI එකත් පිස්සු නටන වෙලාවල් තියෙනවා. හරි. පේනවද ඔයාලට? කොච්චර පර්ෆෙක්ට් විදියට කොච්චර ලස්සනට මේ ස්කින් ටෝන් එකට බෑග්ග්‍රවුන්ඩ් එකට අදාළ විදියට කලර් එක ආවද කියලා. බලන්න. අපි තව එකක් බලමු. අන්තිම එක විදියට. අපි බලමු මෙන්න මේක. මේක හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. බලමු මේක අපිට ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියලා. මම මේ පොඩි ප්‍රොම්ප්ට් එකකින් තමයි වැඩේ ගන්නෙ. ඒකයි මම මේ වලට පෙන්නන්නේ විශේෂත්වය. වචන 5යි. හරි. බලන්න. කොහොමද කියලා. මේ බලන්න. මේ පැත්තත් එක්ක සාපේක්ෂව මෙයාගේ මේ ඩැමේජ් වුණු පැත්ත හදලා තියෙනවා. බලන්න. තව දෙයක් මට ඕනි මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න. අපි ඒකත් වෙනස් කරලා බලමු. මම කිව්වා බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ඩාර්ක් බ්ලූ වලට චේන්ජ් කරන්න කියලා. අපි දාලා බලමු. ඔයාලට තියෙන්නේ ප්‍රොම්ප්ට් කරලා බලාගෙන ඉන්න විතරයි. ඔරිජිනල් ෆොටෝ එක රීස්ටෝර් වුණු ෆොටෝ එක. ඔයාලා ෆොටෝෂොප් වලින් මේ canvas size එක හදලා දුන්නා නම් එහෙමත් නැත්නම් ප්‍රොම්ප්ට් කරනකොට මේ canvas size එක ගැන කිව්වා නම් ඒකත් එනවා. ෆොටෝෂොප් වලින් canvas size එක හදලා දෙන එක තමයි හොඳම විදිය මම දැකපු විදියට. මොකද canvas size එක හරියට මට නම් මේකේ ආවේ නැහැ. හරි. ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ. මම ඔයාලට කරන්න ඕනි සුපිරිම වැඩේ ගැන කියලා දුන්නා. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් subscribe කරන්න, like කරන්න, අඩුපාඩුවක් තිබ්බනම් හරි මොනවා හරි වැඩියෙන් එකතු වෙන්න ඕන නම් comment එකක් දාන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා තියන්න. එතකොට පුළුවන් මෙන්න මේ වගේ ගොඩාක් වටින වීඩියෝස් ඔයාලට හැමදාම බලන්න. අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙමු.